ඔයාලට පොඩි දෙයක් කියන්න ආවේ මේ ඔයාලා පාවිච්චි කරන කම්පියුටර් සර්විස් කරන්න උනාම මේ ඩස්ට් එක ගිහිල්ලා ඔයාලා අවුරුද්දක් කමාරක් පාවිච්චි කරාම ඩස්ට් එක ගියාම මේක සර්විස් කරන්න යන කාලෙදී ඔයාලට මේ වගේ බ්ලෝවර් එකක් තිබ්බොත් ඔයාලට ගෙදර ඉඳන් මේක සර්විස් කරගන්න පුළුවන්. හැබැයි එහෙම සර්විස් කරගද්දී එන ප්‍රශ්න දෙකක් තියෙනවා. මම ඔයාලට ඒ දෙක කියලා දෙන්න යන්නේ. මේකේ ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි සර්විස් කරපු ගමන්ම මැෂින් එක ඔන් කරද්දී මැෂින් එක ඔන් වෙන්නේ නැහැ. ආයෙ තව ප්‍රශ්නයක් එනවා සර්විස් කරලා සතියක් විතර වැඩ කරලා මැෂින් එක ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ කම්පියුටර් ෂොප් එකට අරන් ගියාම ප්‍රශ්නේ මදර්බෝඩ් එක කියලා මදර්බෝඩ් එක දාන්න වෙනවා. ඒක වෙන හේතුව මම ඔයාලට කියන්නම්. ඔයාලා මේ වගේ බ්ලෝවර් එකක් මේ මැෂින් එකට අල්ලද්දී අනිවාර්යයෙන් මේකේ මේ තියෙන ෆෑන් මේ පේනවද? මේ CPU ෆෑන් මේව ගලවන්න ඕන. බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන හැම ෆෑන් එකක්ම ගලවන්න ඕන. හේතුව තමයි මේ ෆෑන් එක අනිත් පැත්තට කැරකෙද්දි මේ ෆෑන් එකෙන් කරන්ට් එකක් යනවා බෝඩ් එක ඇතුළට. එතකොට මදර් බෝඩ් එක පිච්චෙන්න බලනවා. මේ ෆෑන් එකට කරන්ට් එක දුන්නාම මේ අතර කැරගෙනා වගේම තමයි අනිත් පැත්තට කැරෙද්දි කරන්ට් එකක් මේකෙන් එළියට එනවා. මේ කරන්ට් එක මදර් බෝඩ් එකට යනවා. අපි නම් ගොඩක් දුරට සර්විස් කරද්දී මේ ෆෑන් අනිවාර්යෙන් බෝඩ් එකෙන් ගලවන්න ඕන. මේ පවර් සප්ලයි එකත් අපි ගලවනවා. මොකද පවර් සප්ලයි එක ඇතුළේ ෆෑන් එකක් තියෙන හින්දා. ගලවලා මේකට හොඳට හුලං අල්ලලා මේ වගේ බ්ලෝවර් එකකින් සර්විස් කරගන්න. ඊට පස්සේ අර මං කිව්වේ සතියක් විතර ගියාට පස්සේ එන කේස් එකක් තියෙනවා කියලා. ඒක වෙන්නේ මේ ඔයාලා ගලවනවානේ මේ ප්‍රොසෙසර් ෆෑන් එක. මේක ගැලෙව්වට පස්සේ මේක හරියට ෆිට වෙන්නේ නැහැ. දැන් මේක නම් මේ ස්ක්‍රූ මේ එන තියෙන එකක් තියෙන්නේ. මේක නම් අපිට නියනෙන් තද කරන්නේ. මං කියන්නේ මෙන්න මේ වගේ මදර්බෝඩ් තියෙනවා නම් මෙන්න මේ වගේ මදර්බෝඩ් එකක් නම් තියෙන්නේ. මේ වගේ ප්‍රොසෙසර් ෆෑන් එකක් නම් තියෙන්නේ. මේක ඔයාලා ගලවලා හයි කරද්දී අනිවාර්යෙන් බලන්න මෙන්න මේ පිටිපස්සේ ලොක් හතරම මෙන්න මේ විදියට වැටලා තියෙනවද කියලා. මොකද ඔතනින් එක ලොක් එකක් හරි වැටලා තිබුණ නැත්නම් මේ ෆෑන් එක ඒ පැත්තෙන් ඉස්සෙලා තියෙන්නේ. එතකොට මේක ඇතුලෙන් මේ ප්‍රොසෙසරයට ෆිට වෙන්නේ නැහැ. එතකොට ඔයාලා ටික දවසක් වැඩ කරද්දී මේක රත් වෙලා මදර්බෝඩ් එක යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ගෙදර මේක සර්විස් කරනවා නම් පළවෙනි එක තමයි සර්විස් කරන්න කලින් අනිවාර්යෙන් මේ ෆෑන් බෝඩ් එකකින් පන්නන්න ඕන. අනිවාර්යෙන් පන්නන්න ඕන. පවර් සප්ලයි එකත් පන්න ගන්න එක කොහොමදත් හොඳයි. ඊට පස්සේ සර්විස් කරලා ඉවර වෙලා ඔයාලා මේක ආයෙ හයි කරද්දී අනිවාර්යෙන් මේ ප්‍රොසෙසර් ෆෑන් එක හයි කරද්දී අනිවාර්යෙන් විශේෂයෙන්ම බලන්න ඕන මෙන්න මේ විදිහට හතරම මෙහෙම ලොක් වෙලාද කියලා. මේකක් හරි ලොක් වෙලා තිබුණ නැත්තම් ඔයාලට මේ එකක් ලොක්කුන්නේ නැහැ කියලා මේ ෆෑන් එක හෙල්ලෙන්නේ නැහැ. දැන් ඔයාලා මෙහෙම අතින් හොලවලා බලලා තීරණය කරයි මේක හයි වෙලා කියලා නෑ. මේක හරියටම බලා ගන්න මේ පැත්තෙන්. නැත්තම් මේකක් හරි ලොක්කුන්නේ නැත්තම් ඔයාලගේ ප්‍රොසෙසරේ හීට් වෙනවා. හීට් වෙලා ඔයාලා දන්නේම නැහැ මදර්බෝඩ් එක යනකම්. හරි. බොහොම ස්තුතියි.